ෆෝන් එකට VPN එකක් ඉන්ස්ටෝල් කරගමු. මම මෙතෙන්දි මගේ තියෙන Android device එකක් නිසා මම මෙතෙන්දී Play Store එකට යනවා. ඔයාගේ iPhone එක ගන්න තියෙන ඔයාලට සරලවම App Store එකට යන්න පුළුවන්. මේකේ search කරගන්න ඕනේ iTop VPN කියලා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට උඩින්ම පෙන්නනවා iTop VPN කියලා එකක්. හරි ඔයාලට මෙන්න මේ විදිහට VPN එක පෙන්නනවා. ඔයා මෙන්න මෙතන install button එක තියෙනවා. ඔයාගේ iPhone එක ගන්න තියෙනවා මෙතන get කියන එක දාලා ඔයාගේ face ID එකට හරි fingerprint එකට හරි මේක unlock කරලා මේක install කරන්න පටන් ගන්න ඕනේ. Android යන එක විතරට නෑ install විතරයි. ඊට පස්සේ මෙන්න විදිහට මේක automatically install වෙනවා. ඉතින් මේක run time එක වගේ internet connection එකේ speed එක මත depend වෙනවා. හරි ඊට පස්සේ ඔයාලට මෙතන open button එක දෙනවා. මේක click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න විදිහට application එක open වෙනවා. ඔයාලට මෙතන agree කියන button එක උඩ click කරගන්න. ඉතින් ඔයාලට ලොකු දෙයක් කරන්න නැහැ. මෙතන notification වලට allow කරන්න ඕනේ. හරි ඔයාලට ගොඩක් සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔයා VPN එකේ මෙන්න මෙතන connect button එක තියෙනවා. ඔයා මේක click කරගන්න. මේ click කරගත්තට පස්සේ මෙන්න මෙතන මේ විදිහට connection request එකක් ඉල්ලනවා. ඔයා මේක okay දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක connect වෙනවා. මේකට චූටි වෙලාවක් යන්න පුළුවන්. හරි මෙන්න විදිහට මේක දැන් connect වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට VPN එක දැන් වැඩ කරනවා. ඉතින් ඔයාලට VPN app එක යම් කිසි හේතුවක් නිසා close කරන්න අවශ්‍යයි නම්, කියන්නේ VPN එක නවත්තන්න ඕන VPN server එක, ඔයාලට කරන්න තියෙන ගොඩක් ලේසි දෙයක්. මෙතන මේ close කියන button එක උඩ click කරන්න. එතකොට VPN එක automatically close වෙනවා.